මගේ රස්තියාදු මතක සංචිතය 6 වෙනි පරිච්ඡේදය සුන්දර වරණාසිය. තුන් මාසයකට පස්සේ තාදී තුම් නම් මූලික හරඹේ නිදහස් වූ මම කෝච්චියක නැගලා වරණාසියට යනවා. ඉන්දියාවේ දුම්රිය ගමන් හරීම විනෝදජනකයි. විශේෂයෙන්ම පළමු හෝ දෙවන පන්තියේ වෙන් කළ ආසනයක් හම්බ වුණොත් තවත් සුන්දරයි. මම ආසයි සුඛෝපභෝගී පළමුවෙනි පන්තියේ ගමන් යන්න. එතකොට මටම කියලා වෙන්නුණු පුංචි කැබින් එකක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් මේ කැබින් එකක ඇඳන් දෙකක් තියෙනවා. ඇඳන් දෙකට මැදින් ජනේලයට වල්ලලා අකුලන්න පුළුවන් පුංචි මේසයක්. බටහිර පන්නේ කොමෝඩිය සහිත ඉතා පිරිසිදු ටොයිලට් 4ක් නිදන මැදිරිවලට එළියෙන්. එකාන්තයක දෙක ගානේ. කාමරයට ඇතුළු වෙන දොර මුල්ලේ අත් සෝදා ගන්න විතරක් සෑහෙන පොඩි සින්ක් එකක්. බ්‍රහස්පතින්දා උදේ 8:45ට මදුරාසියෙන් දැන් චෙන්නයි නගරෙන් කෝච්චියට නැග්ගම අතරමඟ පමා නොවුනොත් දවස් 1:00කින් පැය 36කින් විතර වරණාසියට ළඟා වෙන්න පුළුවනි. ටිකක් වෙහෙසකර වුණත් ඒ දිගු ගමන හරීම සුන්දර අත්දැකීමක්. තමිල්නාඩු ප්‍රාන්තයෙන් පිටත් වෙන කෝච්චිය ආන්ධ්‍ර ප්‍රදේශ, මහාරාෂ්ට්‍ර, මධ්‍ය ප්‍රදේශ, උත්තර ප්‍රදේශ සහ ජාර්ඛණ්ඩ් යන ප්‍රාන්ත හරහා කිලෝමීටර් 1858ක් ධාවනයෙන් අනතුරුවයි වරණාසියට ළඟා වෙන්නේ. මේ ගමනම අහස් යාත්‍රාවෙන් ගියා නම් පැය 2:00යි. ඒ වුණාට අභිනවයෙන් හඳුනා ගන්නා යාත්‍රිකයින් සමග සල්ලාපය යෙදමින් කරන මේ සැරිසැරීම ඵලදායකයි. ජීවිතයට එකතු වෙන අත්දැකීම් කන්දරාව අප්‍රමාණයි. මේ දුර ගමන් යන්න පුළුවන්නේ තරුණ කාලෙදි විතරයි. වයසට යන්න ශරීර කූඩුව නිවට වෙනකොට මේ අත්දැකීම් දුෂ්කර ක්‍රියාවන් ලෙස පේන්න ගන්නවා. මොනතරම් අතමිට සරු චරිතයක් වුණත් සෙනග තෙරපෙන කෝච්චියක 3 වෙනි පන්තියේ ඩ්‍රයිවිං සීට් එකට උඩින් ටොම්බාකුරෙන් මරුවා සමග වාසය කියලා ස්ටිකර් එකක් ගහපු බස් එකක ඉස්සරහම සීට් එකේ මාළු ලොරියක බක්කියක ලෑන්ඩ් මාස්ටර් එක ටේලරේ වාගේ එදිනෙදා මිනිසුන්ගේ අත්දැකීම් වල තොර ජීවිත මෙලෝ රහක් නැති කුජීතේවා. ඒ මං හිතන විදිහ මට එහෙම හිතන්න පුරුදු කළේ මගේ අප්පා. කෙතරම් මඩියතර චරිතයක් වුණත් ඔහු අපව උනන්දු කළේ බස් වලින්, කෝච්චි වලින්, ත්‍රිවීල් වලින් ගමන් යන්න. සරවන භවන් එකෙන් අමරාවතියෙන් අත්කරත්ත වලින් කෑම කන්න. හැබැයි දවස් අවසානයේ යහන් ගත වෙන විවේක කුටිය නම් සුඛෝපභෝගී එකක් වෙන්නම ඕනේ කියලා එයාම තමයි කිව්වේ. ඒ කතාවට නම් මමත් 100%ක් එකඟයි. විශේෂයෙන්ම ගෙවෙන මොහොතක් පාසා ශරීරයේ ක්ෂය වෙන වැඩිහිටි වයසේදී. මේ කෝච්චියේ නම තිරුක්කුරල් එක්ස්ප්‍රස්. තිරුක්කුරල් කියන්නේ තිරුවල්ලුවර් පඬිවරයා විසින් ලියන ලද වචන 7 බැගින් වූ කෙටි පාට ජෝඩු 1330කින් සමන්විත සම්භාව්‍ය ග්‍රන්ථයක්. ද්‍රවිඩ භාෂාවෙන් කුරල් ලෙස හැඳින්වෙම මෙම පාට පිළිවෙලින් සද්ගුණය, අරම්, ධනය, පොරුල් සහ ස්නේහය ඉන්බම් පිළිබඳ පුරාවෘත ඉගැන්වීම් සහිත අනුග්‍රන්ථ 3කට
බෙදා තියෙනවා. ආචාර ධර්ම සහ සදාචාරය පිළිබඳව මෙතෙක් ලියවී ඇති ලොව විශිෂ්ටතම කෘතිවලින් එකක් ලෙසයි තිරුක්කුරල් සැලකෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 450 සිට 500 දක්වා කාලය තුල රචනා කරන්නට ඇතැයි අනුමාන කරන මේ මහා නර්ග ග්‍රන්ථය ඉන්දියානු ඥාන මීමන්සාවේ සහ පාරභෞතික විද්‍යාවේ පැරණිතම ඉගැන්වීම් ලෙස සැලකෙනවා. කුරාල් පාඨ සාම්ප්‍රදායිකව දෙමළ වේදය, දිව්‍ය ග්‍රන්ථය ආදී නාම පදවලින්ද ප්‍රශංසාවට ලක් වෙනවා. මේ කෝච්චියේ කැන්ටිම දිවා රෑ නැතිව වැඩ. දකුණේ ප්‍රාන්ත පහු කරන තුරු තෝසේ, වඩේ, ඉට්ලි, පොංගන්. උතුරට පැන්නා විතරයි චපාති, පලාක් පන්නීර්, බටර් චිකන්, ගුලාබ් ජමුන්. Chai, chai, chai. Chai, chai, chai. දවසේ 24 පැයේම තේ, කෝපි, කූල් ඩ්‍රින්ක්ස්, බජ්ජි, වෙජ් කට්ලට් වාගේ මෙකී නොකී ආහාර පාන අපේ සිතැඟි පරිදි ඕඩර් කරන්න පුළුවනි. මගේ මැදිරියේ අල්ලපු ඇඳේ ඉන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය බාරුන් සෙන්ගුප්තා මහත්තයා. ඒ උත්තමයාගේ ගෙවල් කල්කටාවේ. බැන්දේ මදුරාසියෙන්. මේ ගමන යන්නේ වරණාසි හින්දු විශ්වවිද්‍යාලයේ දේශනමාලාවකට. ඔහු සමග ගමන ප්‍රියයි. වරින් වර සංස්කෘත ශ්ලෝක, පාඨ, ගීත ආදිය මුමුණනවා. හරිම ලස්සනයි. अवन्त्याः का कथा अवन्ती सर्वथा अवन्ती वर्तते अस्मान् विशाला वर्तते उज्जयिनी वर्तते सर्वथा उत्कर्षेण. කෝච්චියට නැග්ගේ බ්‍රහස්පතින්දා උදේ. අද සිකුරාදා. මධ්‍යම රාත්‍රියේ එළඹෙන යාමේ කෝච්චිය වරණාසියට ළඟා වේ කියලා තමයි බලාපොරොත්තුව. වරණාසි කියන්නේ ඉන්දියානු සිතියමේ අතිශය වැදගත් පූජනීය නගරයක්. මේ නගරය කාශි හෝ බරණැස ලෙසත් හැඳින්වෙනවා. ඇතැම් බටහිර වාසීන් වරණාසිය City of Death කියලත් හඳුන්වනවා. හිමාල අඩවියෙන් ආරම්භ වන ගංගා නම් ගඟ වරණාසිය හරහා ගලා බසිනවා පියවේ ඇහැට නොපෙනෙන තරම්. ඒ ජල ගැලුම් ලීලාව ඒ තරම්ම මහේශාක්‍යයි. මගේ බොහීමියන් ජීවිතයේ පය ගැසූ තැන් අතර මා වඩාත්ම ප්‍රිය නගරය වන්නේ වරණාසියම තමයි. මේ අවකාශය ආග්‍රහණය කරන විට ඉවෙන් වාගේ දැනෙනවා මෙතැන විශාල ශක්තියක් ගනීභවනය වුණු තැනක් වග. මගේ සිරුර පුරා දිව යන්නේ මේ භූමියට අනන්‍ය විශ්ව ශක්තියද නැතිනම් මේ භූමියට පය තැබීමෙන් පසු එතෙක් නිද්‍රෝපගතව තිබී අවදි වූ මගේම චක්‍රවලින් විහිදෙන ශක්තිය දැයි වෙන් කර හඳුනා ගන්නා පහසු තරමටම ඒ අවකාශය පූජනීයයි. ඒ තරම්ම වර්ණවත් ආකර්ශනීය වපසරියක්ය. දිනපතා 24 පැයම වාගේ ගම් ඉවුරේ විවිධ පුද පූජා පැවැත්වෙනවා. බැතිමතුන්ගේ ස්තෝත්‍ර ගායනා, කෝවිල් හා ආශ්‍රමයන්ගෙන් නැගෙන සීනු හඬ, දියකාවුන්ගේ ඇමතුම්, සිය ගණන් පරවියන් තටු ගසන ශබ්ද මගේ ආත්මය ආනන්දයෙන් පුරවනවා. උදේ පාන්දරම එහි ළඟාවෙන විවිධ කණ්ඩායම් ගම් ඉවුරේ තැන තැන වාඩිලා භජන් ගයමින් ධ්‍යාන සුව විඳිනවා. ඇතැමුන් මුරුතැන් බතක් පිස දේව පූජා පැවැත්වීමෙන් අනතුරුව අවශේෂය බැතිමතුන් අතරේ බෙදෙනවා. ඇතැම් ධනවත් පිරිස් බැතිමතුන් 100,000 ගණන් අතරේ
මුරුතැන්වත් පේ කරනවත් මම දැකලා තියෙනවා. හින්දු සහ ජෛන ආගම්වලට අනුව භාරතයේ පූජනීයම නගර 7න් එකක් වරණාසිය. ගඟ පිරී ඉතිරී ගිය විට වම් මියුරේ සිට දකුණු යුරට දුර කිලෝමීටර භාගයකට කිට්ටු වෙනවා. හරියටම සාගරේ වාගේ. කෙළවරක් නොපෙනෙන තරමටම. ඔරුවක නැගිලා තේජාන්විත ලෙස ගලා බසින ගන්ධියේ ඉහළ පහළ යනකොට දැනෙන ආත්මීය සන්තුෂ්ටිය වාක්‍යවලට පෙරලන්න මා දන්නා හවුඩියක අකුරු නැහැ. ඇතැම් ඉන්දියානුවන් තමන්ගේ ජීවිතයේ අවසාන අඩ ගෙවා දමන්නට වරණාසියට එනවා. ඔවුන් විශ්වාස කරනවා වරණාසි පුදබිමේදී ජීවිතය කෙලවරුණාම සත්‍ය වශයෙන්ම මෝක්ෂය සාක්ෂාත් වෙනවාය කියා. එසේ ප්‍රාණාන්තය අපේක්ෂාවෙන් වරණාසියට සංක්‍රමණය වෙන පිරිස් සඳහාම වෙන් වූ ආශ්‍රම කිහිපයක් ගංයුර ආසන්නයේම ස්ථාපිතව තියෙනවා. වරණාසි ගං ඉවුරේ තොටුපොළවල් 88ක් තියෙනවා. මේ සියලුම තොටුපොළවල දවස පුරාම විවිධාකාර පුද පූජා පැවැත්වෙනවා. මේ අතරමඟ දෙතැනක පිහිටා ඇති හරිශ්චන්ද්‍ර සහ මණිකර්ණිකා තොටුපොළ ද්වය වෙන්වන්නේ අවමංගල චාරිත්‍ර වෙනුවෙන්. ආදාහනය සඳහා මලකඳන් ගේන්නේ මේ දෙතැනට. මේ තොටුපොළ දෙකේ දවසේ 24 පැයෙම චිතක දැල්වෙනවා. හින්දු භක්තිකයින් අතරේ විශ්වාසයක් තියෙනවා අපේ ශරීර කොටස්ත සහිත භස්මාවශේෂ වරණාසියේදී ගංගානම් නදී දියට මුදා හැරිසැනින් මෝක්ෂයට මග විවර වෙනවායි කියා. හරිශ්චන්ද්‍ර ඉවුරට මදක් ඔබ්බෙන් තැනක තමා මේ ආත්ම ශාන්ති පූජාව සිදුවන්නේ. එතැනට එන ඥාති මිත්‍රාදීන්ගේ යාතිකා හඬ විටක අපේ ආත්ම පසාරු කරනවා. අවුරුද්ද පුරාම වරණාසි ගං ඉවුරේ උත්සව පැවැත්වෙනවා. සෑම වසරකම ජනවාරි 14 වැනිදාට යෙදෙන මකර සංක්‍රාන්ති උත්සවයට මිලියනයකට අධික ජනගඟක් වරණාසියට ගලනවා. ජනවාරිය කියන්නේ වරණාසියට සීතල අධික මාසය. ඒ කාලෙට මහදවාලෙත් උණුසුම් ඇඳුමින් සැරසෙන්න ඕනේ. එහෙත් මුළු සර්වාංගයම වෙවුලා යන ඒ සීතලේ සංක්‍රාන්තිය එළඹෙන සුමංගල තිතියට සූර්ය නමස්කාරය කොට ගන්ධියෙන් හිස දොවාගත් කල සියලු රෝග විනාශ වෙනවා කියලා තමා විශ්වාසය. සබ්බ රෝගෝ විනස්සතු. සෑම වසරකම පෙබරවාරියේ වරණාසියේ දෘපද් මේලා සංගීත මහෝත්සවය පැවැත්වෙනවා. ඒ උත්සවය ඉන්දියාවේ 4 දිග්භාගයේ විසිරි සංගීත රසිකයින් ආකර්ෂණය කරනවා. උත්සවය පැවැත්වෙන්නේ ගංගානම් ගඟට මුහුලලා තුල්සි තොටුපොළේ ඉවුරේ තැනුණු වේදිකාවක. හාත්පස පාට පාට විදුලි බුබුලු වලින් අලංකාර කරලා. ඒ විදුලි එලි ගන්ධිය මත පතිත වෙලා ලස්සනේ බැහැ. විටින් විට ආශ්‍රමයකින් ඇහෙන ගන්ටාර නාදයක් එහා යුරට පැද යන ඔරුවක හබලක් ඔරු බඳේ ගැටෙන බොල් හඬක් සංගීතයේ සමග මුසුනාම දිව්‍යමය අලංකාරයකින් හාත්පස පිරෙනවා. සංගීතයේ ආත්මය කරගත් මාවැනි සුවහසක් රසිකයින් මේ සීතලෙන් මිදෙන්නට තටු පොරවාගෙන කළු කෝපි කෝප්පයකින් ශරීරය රත් කරගෙන හරි බරි ගැහෙනවා.
ඇතැම් පිරිස ප්‍රසංග නරඹන්නේ ගන්ධයේ රුවල් වූ ඔරුවල නැගිලා. මං කැමති මටම කියලා තනි ඔරුවක වාඩි ගන්න. ත්‍රුපත්මේලා සංගීත මහෝත්සවය හැඩගන්වන්නට එන එකදු සංගීතඥයෙක්වත් සංවිධායකයින්ගෙන් කවර හෝ ආකාරයක ගෙවීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ සියලුම සංගීතඥයින් මෙහි පැමිණෙන්නේත් නවාතැන් පහසුකම් සපයාගන්නේත් තමන්ගේම වියදමෙන්. ශුද්ධ වූ වරණාසි පින්බිමේ ගංගා නම් ගංගාධාරයේ දෘපද්මේලා මහෝත්සව වේදිකාවේ ගායනයක් හෝ වාදනයක් ඉදිරිපත් කිරීමට ලැබීම පෙරවාසනාවක් ඉස්මතු වීමක් ලෙසයි මෙහි වඩින උස්තාද් සහ පණ්ඩිත්වරුන් සලකන්නේ. ඔවුන් තමන්ගේ ගායන වාදන සියල්ලම ඉදිරිපත් කරන්නේ ගංගා මාතාවට උපහාර පිණිස. හින්දු මුස්ලිම් කියා වෙනසකින් තොරව මේ උත්සවයට සහභාගී වෙන සියලුම සංගීතඥයින් ශිව දෙවියන්ටත් සරස්වතී දේවියටත් පුද පූජා පවත්වනවා. උස්තාද් ઝාකීර් හුසේන්, උස්තාද් අම්ජද් අලි ඛාන්, උස්තාද් රෂීද් ඛාන් වැනි විශිෂ්ටයින් පවා තමන් වාදනයට අසුන් ගන්නා තැන තමන්ට මුහුණලා සරස්වතී දේවියගේ කුඩා පින්තූරයක් තැන්පත් කරගන්නවා මා සියසින් දැක තියෙනවා. ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය විශ්වයට හඳුන්වා දුන් පණ්ඩිත් රවිශංකර් උප්පත්තිය ලැබුවේ වරණාසියේ. විශිෂ්ට බටනලා වාදක පණ්ඩිත් රෝනු මජුම්දාර් උපන්නේත් වරණාසියේ. පැහැසර සරෝද්වාදක පණ්ඩිත් විකාශ් මහරාජ් සහ තුම්රි රැජින ලෙස විරුදාවලිලත් ගිරිජාදේවී උපන්නේත් වරණාසියේ. මේ නගරේ සැරිසරන විට ඒ උත්තමයින්ගේ සුවඳ දැනෙනවා. දැස් පියාගත්තම ඔවුන්ගේ ගැයුම් වැයුම් ඇහෙනවා. වරණාසියට පය ගැසූ තැන් සිට අප විඳින අත්දැකීම් සියල්ලම අපව ස්වර්ග සුරපුරට ඔසවා තබනවා. මා දන්නේ එපමණයි. එච්චරමයි. ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ෂනායි වාදකයා ලෙස ජනතා ගෞරවයට පාත්‍ර උස්තාද් බිස්මිල්ලා ඛාන් උපන්නේත් වරණාසියේ. ඛාන් සහප්ගේ නිවස පිහිටා තියෙන්නේ වරණාසි ගං ඉවුරට කිට්ටුවෙන් ගාන්ටාර හඬ ඇහෙන තුරින්. දැන් ඛාන් සහබ් මිය ගිහින් පසු කලෙක වරණාසියට ගිය අවස්ථාවක මා එතුමන් ජීවත් වූ නිවසට ගොඩ වැදී ඒ උත්තමයා පරිහරණය කළ බඩු භාණ්ඩ ස්පර්ශ කර තියෙනවා. ඒ වයින් විහිදෙන ඛාන් සහබ්ගේ සුවඳ ආග්‍රහණය කර තියෙනවා. එතුමන්ගේ පිළිරුවට පිච්චමල් පූජා කොට නමස්කාර කරලා තියෙනවා. උස්තාද් බිස්මිල්ලා ඛාන්ට කෙරෙන ගෞරවයක් ලෙස සෑම වසරකම සංගීත මහෝත්සවය ආරම්භ වෙන්නේ ෂනායි වාදන ප්‍රසංගයකින්. එතුමාගේ මරණින් පසු එතුමන්ගේ පුතුන් සහ මුණුබුරන් එක්ව මංගල ප්‍රසංගය වර්ණවත් කරනවා. ඛාන් සහබ් හරි විනෝදකාමියා. සිගරට් කනවා. සමහර දවසක සිගරට් පැකට්ටුවක් අරන් ගං ඉවුරේ වාඩි වෙලා පැකට් එකම ඉවර වෙනතුරු නිස්සොල්මන්ව ගන්ධිය වින්දනය කළා කියලා ඛාන් සහබ්ගේ මුණුපුරෝ කිව්වා. වතාවක් බිස්මිල්ලා ඛාන් මුණ ගැහෙන්නට මුස්ලිම් මූලධර්ම ආචාර්යවරයෙකු ඔහුගේ
වරණාසි නිවසට ගොඩ වෙනවා. ආචාර්යවරයා කාන් සහබ්ගෙන් ඉල්ලීමක් කරනවා ඉස්ලාම් ආගමික ඉගැන්වීම් වලට අනුගතව සංගීතය තානම් නැතිනම් හරාම් බැවින් වාදන ඉදිරිපත් කිරීම නතර කරන්න කියලා. සංගීතය කියන්නේ වසබඳුනක්. ඇයි ඔබ දේව ධර්මයට පටහැනිව වසපානය කරන්නේ? කාන් සහබ් උත්තර දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඉතුමන් භෛරවී රාගයේ ස්වර පරාසය භාවිත කොට අල්ලා 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 කියා අල්ලා දෙවියන් වහන්සේගේ නම පමණක්ම ගායනා කරනවා. අල්ලාහ් 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 ජල්ල ශාන අල්ලාහ් रिम झिम बरस हो नूर तजल्ला अल्लाह अल्लाह ආචාර්යවරයා දැස් පියාගෙන ඒ ගායනයට සමවැදෙනවා. ගායනය නිම කරන කාන් සහබ් විමසනවා දැන් ඔබ දැස් වසා සමවැදී ශ්‍රවණය කළ අල්ලා දෙවියන්ට කළ ප්‍රශංසාව විසබඳුනක්ද? මූලධර්මවාදී ආචාර්යවරයාට උත්තර නැතිව යනවා. කාන් සහබ් මිය යන තෙක්ම ෂනයි වාදනයේ යෙදෙනවා. මගේ ප්‍රථම වරණාසි ගමනින් පසු දෙවියන් ඉදිරියේ පහනක් දැල්වූ සෑම අවස්ථාවකම කරන ප්‍රාර්ථනයක් තියෙනවා. ඒ තවත් එක්වරක් වරණාසි ගංයුරේ ගත කරන්නට ඉඩකඩ සැලසේවා කියලා. ඒ දිව්‍යමය අත්දැකීම විස්තර කරන්නට මේ විශ්වයේ කිසිම හෝඩියක අකුරු හොයාගන්න අපහසුයි. සුශේෂයෙන්ම සංගීත මහෝත්සවය පැවැත්වෙන කාලයට වරණාසියට ශිව දෙවියන් ප්‍රමුඛ දේව මණ්ඩලයම වඩිනවා කියලා තමයි විශ්වාසය. ඒක සත්‍යයක්. එහෙත් තම ස්කන්ධයන් විශ්ව ශක්තියින් සමග සුසර කරගත් අයට පමණයි ඒ දිව්‍යානන්දය විඳින්නට හැකි වෙන්නේ. न च श्रोतजिह्वे न च घ्राणनेत्रे न च व्योमभूमिर्न तेजो न वायु चिदानन्दरूप शिवोऽहं शिवोऽहं चिदानन्दरूप